ඇමතුමා දැන් ඔය මේ සිදුවීම් පස්සේ නීතිඥ සංගමය දැඩි විරෝධයක් රට තුල ඇති කරලා වුන් මේක හෙලා දැකලා වුන් ප්‍රකාශයක් කරා මේ නීතිඥවරයා මේ පාතාලයට සම්බන්ධ නඩු වලට කතා කරලා තියෙනවා. ඒ වගේ දේවල් සමාජගත කරන්න එපා කියලා වුන් ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ඒවා සැරිසරුවා. විශේෂයෙන්ම පොලිසියටත් ඇඟිල්ල දික් වුණා. පොලිසිය මේක සමාජයට මේ පොලිසිය හෝ රජය කිසි විටකත් එහෙම ප්‍රකාශයක් කළා නැහැ. යම් යම් මාධ්‍යවල Facebook වල විවිධ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. රජයක් විදිහට වකීමෙන් කොහෙවත් එහෙම ප්‍රකාශයක් කළා නැහැ. ඉන්නේ අද දවසේම ආනන්ද විජේපාල මහත්මයා පාර්ලිමේන්තුවේදී කියනවා මේ නීතිඥවරයා සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිද්ධ වෙලා වෙමින් තිබුණා. ඕක කට උත්තරයකුත් දෙන්න ආවා කියලා පොලිසියගේ ඒ ක්‍රියාමාර්ගයක් වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම පරීක්ෂණයක් තිබුණා ඒක කියන්න වෙනවනේ නේද? මම යමතුමනි මේ සිද්ධිය වෙලා පැය ගාණක් යන කලිනුත් පොලිසිය හරහා තමයි ඔය කවුද කිව්වේ පොලිසිය? පොලිසියක වගකීම් යුතු කෙනෙක් එහෙම කිව්වද කොහෙවත්? නෑ. පෙරේදා ඊයේ සීනියර් DIG මැදවත්ත මහත්තයා සංජීව මැදවත්ත මහත්තයා පොලිස් ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණ ඉදිරිපත් කරා. පරීක්ෂණ පිළිබඳව කියන්න පුළුවන් දේවල් කිව්වා. පොලිසිය කෙනෙක් වගකීම් යුතු කෙනෙක් එහෙම කොහෙවත් ප්‍රකාශයක් කළා නැහැ. ඒ නිසා ඒක වැරදි මතයක්. නීතිඥ මහතුරුන්ට අපි තා පැහැදිලිව කියනවා රජයක් විදිහට අපි එවැනි මතයක් කොහෙවත් කියලා නැහැ. අපි එහෙම මතයක් දරන්නෙත් නැහැ. ඒ නිසා මාධ්‍යවල ඒක මම කිව්වේ මාධ්‍යවේදීන්ටත් වගකීමක් තියෙනවා කියලා. මාධ්‍යවේදීන් සහ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මෙවැනි දේවල් sannivedanaya කරලා තිබුණා. ඒක රජයේ මතය නෙමෙයි. නමුත් ඔබතුමා මතක ඇති වැලිගම සභාපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ පොඩක් මට අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න. වැලිගම සභාපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ ආනන්ද විජේපාල මහත්මයා පාර්ලිමේන්තුවේදී ඔහුව හඳුන්වපු විදිය. එතකොට සිද්ධියකට සම්බන්ධ නම් තොරතුරු තියෙනවා නම් විශේෂ අමාත්‍යවරයා විදිහට පොලිසිය මගින් කරන පරීක්ෂණවල ඔහු පිළිබඳ චෝදනා තියෙනවා නම් ඉතා පැහැදිලිව ඉදිරිපත් කළ යුතුයි. ඒව හංගන්න ඕනේ නැහැ. ඒ නිසා මෙතෙන්දී අපි කිසිසේත්ම යම්කිසි පුද්ගලයෙක් තරාතිරම නොබලා ඔහු යම්කිසි පාතාලයකට හෝ මද්‍රව්‍ය ජාරමකට සම්බන්ධව චෝදනා ලැබලා තියෙනවා නම් විශේෂ අමාත්‍යවරයා විදිහට ඒක වගකීමෙන් පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. ඒක ආරක්ෂා කරන්න ඕනේ නැහැ. වැලිගම සභාපතිවරයා සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා නම් ඒක කිමේ වගකීම ඇමතිවරයාට තියෙනවා. ඒක කියන්න එපා කියලාද ඔබ කියන්නේ? ඉම්ම කියන්න පුළුවන්. ඒ චෝදනාවක් තියෙනවා කියන එක තමයි කිව්වේ. වැරදි කරුවෙක් කියලා කිව්වේ නෑනේ. ඒකේ නගතියක් වෙන්න පුළුවන් ඔහුට. චෝදනාවක් තියෙනවා නම් චෝදනා තියෙන කියන්න පුළුවන් නේ. චෝදනා තියෙන අපි හංගනවද? චෝදනා තියෙනවා. හැබැයි ඔහු වැරදි කරු වෙන්නේ උසාවියක් ඉදිරියේ චෝදනාව අවසාන වශයෙන් විභාග කරලා වැරදි කරුණාට පස්සේ. ඒ නිසා චෝදනා තියෙන විවිධ අවස්ථාවලදී කියනවා. ඔබගේ ආයතනයත් එහෙම කියනවනේ. ඒවත් නවත්තන්න එහෙම. එහෙම නවත්තන්නේ නෑනේ. නේද? නිසා චෝදනා තියෙනවා මේ අපේ රටේ ප්‍රායෝගික තත්ත්වේ. චෝදනා තියෙනවා කියනවා. හැබැයි ඔහු වැරදි කරු වෙන්නේ. සමහර චෝදනා උසාවියෙන් වැරදි කරු වෙලා දඬුවම් දෙන්න කලින් මාධ්‍ය වලින් Facebook වලින් වැරදි කරු කරනවා. ඒක හරිද? ඒක වැරදි. ඒවා නතර කරන්න ඕනි. ඇත්තරම සමහර සිද්ධීන් තියෙනවා මාධ්‍ය වලින් ඔහුව වැරදි කරු කරලා ඉවරයි. හැබැයි උසාවියෙන් ඔහු නිදහස් කරනවා. ඉතින් මේ තත්ත්වයක් වෙනස් කරන්න ඕනි.